ඇයි අපි ඉගෙන ගන්න කියන එක ගොඩක් අයගේ ඔළුවට හරියට වැදිලා නැහැ. ඒ ලෙවල් කරන ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම අයියෝ ඒ ලෙවල් කරන්න කියලා එයා කියයි මං යන්නේ මේක කරන්නේ කැම්පස් යන්න කියලා. ඇයි කැම්පස් යන්නේ? ජොබ් එකක් හොයාගන්න මේ වගේ බොහොම සරල උත්තර හම්බෙන්නේ. හැබැයි අපි මේ අධ්‍යාපනය ගොඩනගන්නේ මානව වර්ගයාගේ තියෙන ප්‍රශ්න විසඳන්න. ප්‍රොබ්ලම් සොල්විං. අපි බලන්න ඕන ප්‍රශ්නයක් විසඳන්න තව මිනිස්සෙක්ගේ තියෙන. ඒ ප්‍රශ්නේ විසඳුවම ඒ විසඳපු ප්‍රශ්නෙන් එහා පැත්තේ ඉන්න එක්කෙනා ඇග්‍රීත් වෙනවා හරි මං වගේ ප්‍රශ්නේ විසඳුවා කියලා. ඒතර අපිට සල්ලි හම්බ වෙනවා. එහෙම තමයි මේ ඉකොනොමි එක දුවන්නේ වෙළඳ පොළ වැඩ කරන්නේ මේ විදියට. අන්න ඒ කෑල්ල ගැන අපිට පොඩ්ඩක් ළමයින්ට තව චුට්ටක් කියලා දෙන්න පුළුවන් පොඩි ස්ටෙප් එකක්. අපේ අධ්‍යාපනය මම හිතනවා ප්‍රමාණවත් කියලා. එහෙම තමයි ඇත්තටම ඔය ඇති නැති පරතරය කියන එක නැති වෙලා යන්නේ. ඇති නැති පරතරය නැති කරන්න දැන් අපි ගොඩක් දුක් වෙනවා නේද? තියන අයට තියනවා නැති අයට නැහැ කියලා දුක් වෙවි ඉන්න එපා. ඔයාට නැත්තම් තියෙන එක්කෙනාට මොන හරි විකුණන්න බලන්න. ඒතර එයා ගාව තියෙන සල්ලි ටික ඔයාට ගලනවා. ඒ ලෙවල් කරා විශ්වවිද්‍යාලයට ගියා ජොබ් එකක් කරා කියන මෙන්ටැලිටි එක නැතුව ගොඩක් 99.9ම ජොබ් තමයි කරන්නේ. හැබැයි ජොබ් එකක් කරලත් අපි කරන්නේ තව මිනිස්සුගේ ප්‍රශ්නයක් විසඳන එක. මම මයික්‍රොසොෆ්ට් එකේ වැඩ කරන නැත්නම් මම හිතන්නේ මම SpaceX එකේ වැඩ කරද්දි මම කරන්නේ ඉලෝන් මස්ක්ගේ ප්‍රශ්නයක් විසඳන එක. ඒකට ඉලෝන් මස්ක් මට ගෙවනවා. එහෙම නැත්නම් මම ඩීප් මයින්ඩ් එකේ වැඩ කරොත් මම කරන්නේ ඇත්තටම ඩෙමිස් හසාබිස්ගේ ප්‍රශ්නයක් විසඳන එක. යාමට ගෙවනවා. අන්නේ ප්‍රොබ්ලම් සොල්විං කියන කෑල්ල ඔලුවට දාගන්න පුළුවන් නම් මම හිතනවා ලංකාවට ලොකු ලීප් එකක් ගන්න පුළුවන් කියලා.